35ක් විතර නම් මේ ෆීල්ඩ් එකේ වැඩ කරනවා. අපි එදා සහ අද සහ හෙට අපි වැඩ කරයි. ඒ වගේම දැන් අපිත් එක්ක මුල් යුගයේ වැඩ කරපු අද ජීවතුන් අතරත් නෑ, සමහර වැඩ කරන්නෙත් නැහැ. අද අලුත් පරම්පරාවක් ඇවිල්ලා තියෙනවා. ඒක වෙන්න ඕනේනේ. මොකද අපිට පෙර පරම්පරාවක් හිටියා. ඔවුන්ගේ කරපිටින් තමයි අපි මෙතෙන්ට ආවේ. දැන් අපේ කරපිටින් මේ ඊළඟ පරම්පරාවක් එන්නේ. මං කියන්නේ අපි මේ කරපිටින් කියන්නේ දැන් අපි අපේ පෙර පරම්පරාවකින් අපි ඒ අය කරපු දේවල්, අපේ ඒ අයගේ නිර්මාණ අපි දැක්කා. ඒ දැකපු දේවල් නිසා තමයි අපි අලුත් දේවල් අපි කරන්න උත්සාහ කරේ. දැන් අලුත් පරම්පරාවටත් ඒකයි. බොහොම උපේක්ෂාවෙන් බොහොම කලබල නැතුව මේවට එන්න. ඇවිල්ලා Tamanට ලැබෙන ජයග්‍රහණය ඒක භුක්ති විඳින්න. එකපාරට ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. ජයග්‍රහණ ලැබුණත් නොලැබුණත් මං හිතන්නේ දැන් නොමිනේට් වෙනවා කියන්නේ මේ නිර්දේශ වෙනවා කියන්නේ ඒක ලොකු කාර්යයක්. ඒ කියන්නේ හොඳම 3 දෙනා. නැත්නම් හොඳම 4 දෙනා. එතෙන් තුනා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ ඇති. ඒකයි මං කිව්වේ මම මේ 22 වෙනි සම්මාන වල මං 16කට නොමිනේට් වෙලා තියෙනවා. සම්මාන 4යි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මං තෘප්තිමත් වෙවට. ඉතින් එතනින් එහාට ලොකු බලාපොරොත්තු නැහැ. මම දැන් නැවතත් මට කියන්න තියෙන අදත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට තමයි ලැබෙන්න ඕන කියලා. මොකද එහෙම හිතන්නේ නැහැ කවදාකවත්. මොකද හැමෝම දක්ෂයතාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ ලැබුණොත් බෝනස් එකයි. එච්චරයි.